සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් ආදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් ඔයා තාම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද මම මේ vlog එකකින් ගේන්නේ මගේ හවස් වරුව කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් මං හවස ආවා තිබ්බොටු කඩන්න. ඉතින් අපේ ගෙදර තිබ්බොටු ගස් දෙකක්ම හැදිලා තියෙනවා. ඉතින් පොඩි දෙන්නත් අරගෙන ආවා. හවසට තිබ්බොටු කඩලා තිබ්බොටු මාළුවක් හදන්න හිතාගෙන තමයි ඉන්නේ රැට. ඉතින් කොස්සට පොඩ්ඩකුත් තියෙනවා ගෙදර ඉතුරු වෙලා. ඒවත් දාලා තිබ්බොටු මාළුවක් හදන්න තමයි හදන්නේ. හරිම රසයි කොස්සට තිබ්බොටු එකට දාලා ඉවුවාම. මේ දවස්වල තිබ්බොටු මල් තියෙන නිසා ගෙඩි නම් පොඩ්ඩයි තිබුණේ. ඉතින් මම ඒ ටිකත් කඩාගෙන හවසට මැල්ලුමක් හදන්න කොලත් කැඩුවා. ඉතින් මම මේ කඩන්නේ කෝප්ප කොළ. කෝප්ප කොළ ඉතින් කෝප්ප කොළ විතරක් මැල්ලුම් හදන්න බැරි හින්දා මොනවා හරි තව කොළ ජාතිකුත් හොයාගෙන මැල්ලුමකුත් හදන්න තමයි රැට හිතාගෙන ඉන්නේ. මේ තියෙන්නේ කෝප්ප කොළේ රවුම්. කෝප්ප කොළේ දැල්ල තමයි මැල්ලුම් හදන්න ගන්නෙ. ඊයස් ඉතින් මං ගිහිල්ලා කුරුදු ගහක් හැදිලා තිබුණා. ඒකේ කුරුදු පොත්තකුත් කෑවා අමුවෙන්. අමුනුත් රසයි කුරුදු. මට නම් වේලුවට වඩා අමුවෙන් තමයි රස. මේ තියෙන ඉතින් නිවිති වගා කරලා තියෙන්නේ. නිවිති වලට අමු ගොම තමයි හොඳම පොහොර වෙන්නේ. ඉතින් ඒවා දැම්මම නිවිති කොළේ ලස්සනට ලොකුවට හැදිලා එනවා. මේ තාමත් චූටි පැල මේවා. ඉතින් මං ඔක්කොමත් කරලා දැන් රැට උයන්න තමයි කුස්සියට ආවේ. ඉස්සෙල්ලම මං කොස්සාර ටිකක් තලාගෙන සුද්ධ කරලා සෝදලා ඇතිලියට හැමම දාගත්තා. ඉතින් මට නම් කඩෙන් එළවලු ගෙනහැල්ලා කනවට වඩා මේ වගේ අවශ්‍ය වෙලාවට එවෙලෙම ෆ්‍රෙෂ් පිට එළවලු තමන් හදලා වවලා කඩාගෙන උයලා කනකොට දැනෙන්නේ මාරම එක කියලා කියන්න තේරෙන්නේ නැහැ. හරිම සතුටක් මානසිකව ලබනවා මේ වැඩෙන්. ඉතින් ඔයාලත් කරලා බලන්නකෝ. මොනවා හරි කරපිංච ගහක් හරි කමක් නැහැ. අපේ ගෙදරම හදාගෙන අපිම කඩාගෙන ඒක එවලට කනකොට හිතට මාරම සතුටක් සැනසීමක් දැනෙනවා. ඒක අතකින් අපේ සල්ලි ඉතුරු වෙනවා වගේම අනිත් අතින් අපිට ලැබෙන මානසික තෘප්තිය කියලා නිම කරන්න බෑ. ඉතින් මං කොස්සර ටිකත් දරාගෙන සෝදලා ඇතිලියට දාගත්තා. ඊට පස්සේ තිබ්බොටු ටිකත් මේකටම දාලා කලවෙමි තමයි උයන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම මේ මාළුවකට ලූණු කරපිංචා රම්පේ මිරිස් කරලකුත් දැම්මා. සුදු ලූණු බිග් දෙකකුත් දැම්මා. ඉතින් ඒකම මම මැල්ලුමටත් ඕනි කරන ලූණු කපලා වෙනම ඇතිලියකට දාගත්තා. ඉතින් මම මේ ව්‍යංජනයට අද මිරිස් කුඩු එකතු කරන්නේ නැහැ. පොඩි ඒ කන නිසා
කහකුඩු චුට්ටක්, තුන පහකුඩු චුට්ටක්, කුරුදු කෑල්ලක්, ලුණු, උළුහල් දාලා මේ ටික තැම්බෙන්න ප්‍රමාණයට වතුර දාලා ලිප තියාගත්තා. ඉතින් මේ තියෙන්නේ ජපන් බටුකොළ. මම ඉතින් කෝප්ප කොළත් එක්ක කලවමේ මේ දෙක මැල්ලුම් හදන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් ජපන් බටුකොළත් හරිම රසයි මැල්ලුම් හදලා. චුටි පැණි රසකුත් එක්ක තමයි මේක මැල්ලුම් හැදුවාම තියෙන්නේ. ගොඩක් රසයි මේ ජපන් බටුකොළ. ඉතින් අපේ ගෙදර නම් දැන් ගොඩක් වෙලාවට මම අනිවාර්යයෙන්ම කොළ මැල්ලුමක් හදනවා. ඒ වගේම දැන් උදේට අපේ ගෙදර තේ බොන්නේ නැහැ. කොළ කැඳ තමයි හදන්නේ. මොකද මගේ පොඩි පුතා ඉස්සර ඉඳන්ම පුරුදු වෙලා හිටියේ පිටි කිරි බොන්න. ඉතින් එයාට හැමදාම උදේට පිටි කිරි එකයි බිස්කට් එකයි නැතුවම බෑ. ඉතින් මට හිතුණා ඒක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. ඒ වුණාට එයාව ඒකෙන් බේරගන්න ගොඩක් බැරි වුණා. ඉතින් මම කොහොම හරි දවසක් දෙකක් තුනක් කොහොම හරි එයාට පිටි කිරි දෙන්න නැතුව තියාගෙන ඉඳලා එයාට කොළ කැඳ දුන්නා උදේට. ඉතින් දැන් එයා කොළ කැඳ වලට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් බබාලා දෙන්නටම මම දැන් ගෙදරටත් එක්ක හැමදාම කොළ කැඳ හදනවා. ඉතින් දැන් පිටි කිරි අපේ ගෙදර ගේන්නේ නැහැ. ඒකෙන් උන ලොකුම වාසියක් තමයි මං බලපු විදිහට එයා කඩචෝරු කනකොට ඒ කන කාලෙට බත් කෑවේ නැහැ. මොනවත් කෑමක් හරියට එයා කෑවේ නැහැ. කිරි බොනකොටත් කිරි විතරයි බත් කන එක නතර කළා. හැබැයි දැන් මේ වැඩේ කරගෙන යනකොට එයාට මට දැනෙනවා කෑම වලට රුචියක් ඇති වෙලා තියෙනවා කියලා. කෙනෙක් හොඳට දැන් කනවා. ඉතින් ඒක අම්මා කෙනෙක් විදිහට මටත් මාරම සතුටුයි. ඉතින් මමත් හැමදාම කොහොම හරි කොළ කැඳ විදුරුවක් නම් අනිවාර්යයෙන්ම හදලා යාළුවට දෙනවා බොන්න. ඒ වගේම පුළුවන් හැම වෙලෙම මැල්ලුමකුත් කෑම එකට අනිවාර්යයෙන්ම එකතු කරලා දෙනවා. ඉතින් කොළ කවන්න කොළ කැඳ බොන්න ඉතින් ළමයින්ට ගොඩක් අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි අපි පුරුදු කරගත්තොත් ඒක යාළගේ ශරීරයට ගොඩක් ගුණදායී වෙයි කියලා මං හිතනවා. දැන් නම් ඉතින් මාළු එක වත් තැඹිලා තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් කලවම් කරලා කිරි දාලා ඊට පස්සේ ලුණු බලලා චුට්ටක් උතුරන්න තියලා තමයි බාන්නේ. ඉතින් මම මේ දවස්වල දරලිප තමයි පාවිච්චි කරන්නේ. ගෑස් ලිප පාවිච්චි කරන්නෙම නැති තරම්. කොහොමද මම ගෑස් එකක් ගෙනාවොත් මාස 3-4ක් අනිවාර්යෙන් පාවිච්චි කරනවා. ඉතින් හදිස්සියම අත්‍යවශ්‍යම වෙලාවට විතරයි ගෑස් එක පාවිච්චි කරන්නේ. නැතිනම් දරලිප පාවිච්චි කරනවා. ඉතින් ඒකෙනුත් ගෑස් වලට යන වියදම මට ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් අපි ගමක ඉන්න නිසා අපිට දර හොයාගන්න හරිම ලේසි. මේ පායන කාලේ නිසා දර වේල ගන්නත් ලේසි. ඉතින් දරලිප තමයි මං ගොඩක් වෙලාවට දැන් පාවිච්චි කරන්නේ. ඒ අතර ඉතින් මං මැල්ලුමටත් කොළ කපා ගත්තා. මේක පොල් එකටම දාලා ඊට පස්සේ කහ ලුණු දාලා කලවම් කරලා ලිපේ ගොඩක් වෙලා උයන්නේ නැහැ. පොඩ්ඩක් මලවල තමයි ගන්නෙ මැල්ලුම.
ඉතින් ඒ අතරින් මං ආවා මේ දෙන්න මොනවද කරන්න බලන්න. මේ පොඩි වලියකුත් ගිහිල්ලා මල්ලි අඬනවා. ඉතින් ඒ දෙන්නට සෙල්ලංගයක් හදලා ඕනේ කිව්ව නිසා ඉතින් සීයා යාළගේ චූටි සෙල්ලංගයක් හදලා දුන්නා. දැන් ඉතින් මට පාඩුවේ වැඩක් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් වලි බේරන්නත් ඕන දෙන්න කොච්චරවත් ඉතින් අඬ වෙනවා තමයි වැඩේ. ඒ අතර මං හවසට බුදු පහන තියන්න මලුත් කඩාගත්තා. මෙන්න මේ මල් මන් නම නම් දන්නේ නැහැ. මේ දවස්වල සෑහෙන පිපෙනවා. මුළු ගහේම මල් වලින් පිරීලා තියෙනවා. සුදු මල් වර්ගයක් මට නම නම් ඇත්තටම මන් දන්නේ නැහැ ඒකේ. මෙන්න මේ මල් තමයි ඒවා. ඉතින් මං ආයෙත් ආව මේ දෙන්න මොනවද කරන්න බලන්න. මේ අක්කිගේ කතාවල් අහන් ඉන්න දෙන්න ඕන වැඩ කරන අතරේ ඉතින් මම මොන වැඩේ කළත් සැරින් සැරේ ඇවිල්ලා මේ දෙන්න මොනවද කරන්න කියලා බලනවා. ඊයස් ඉතින් මම කොහොම හරි රැටත් උයාගත්තා. මෙන්න මේවත් තමයි මම රැට ඉව්වේ. ඉතින් ඔන්නෝම තමයි මගේ අවස්වරුව ගත වෙන්නේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු.